සෙනෙහෙබරති ලොකු අම්මාගේ ගුණබර කතාවක් මෙසේ විරිඳුවෙන් ගායනා කරමි. අම්මා ලොකු අම්මා කියන නම් බැඳුමේ පොඩි වෙනසකි. කිරලා බැලුවොත් පැති දෙක සමාන වෙයි එක සෙනෙහෙති. අම්මා නැති කලෙක උන්නේ ලොකු අම්මයි ඒ පිං ඇති. ගාල්ල පැත්තෙන් නැසෙනා ලොකු අම්මගේ ගුණ ගීයකි. ආදර මව්පියෝ දෙන්නා සුනාමියේදී නැති වෙනවා. උපන් ගෙදර දෙවියනේ අපේ මහ පොළොවට පස් වෙනවා. එතනින් පසු මුළු පවුලම අන්තෙට අසරණ වෙනවා. යන එන මං නැති වීලා පවුලම දුප්පත් වෙනවා. මහ පවුරක් බැන්දා වගේ අසරණ දා පිහිටට ඇති. ලොකු අම්මට දැනුනි ඇගේ නැති බැරිකම ඒ සෙනෙහෙති. දේවදූතියක් විලසින් දුක සැප දෙක අප ළඟ රැඳී. අම්මා නැති අඩුව මැකුවේ ලොකු අම්මයි ඒ පිං ඇති. රීටා ක්‍රිස්ටන් ආදර ලොකු අම්මගේ නම වන්නේ. ඩෙන්මාර්ක් වලයි ඇගේ ලොකු අම්මා ජීවත් වන්නේ. හික්කඩුවේ ස්වර්ණ භූමි හොටෙල්හි අයිතිය වන්නේ. රට ඉඳලා එන හැම විට වැවල නැවතුම් ගන්නේ. සහන් ඇගේ පොඩි මල්ලිට අවුරුදු 10 ඉඳලා. ලොකු අම්මයි ඉගෙනුවේ මල්ලිගේ හැම දෙය සොයලා. දූලා දෙන්න ඉපදෙනකොට රත්තරනින් පලන්දලා. මල්වර විය චේන් පටක් කරට දැම්මේ මුව සිඹලා. දුවලා දෙන්න ලොකු වෙනකන් පෙර පාසල් සිට ඉඳලා. මේ වෙනකන් ඉගෙනුවේ සෑම වියදමම දරලා. පාසල් පොත් සපත්තු වටිනා බෑග්ද අරන් දීලා. ලොකු අම්මා සතුටු උනේ අම්මා නැති අඩුව මකලා. දෙසැම්බරේ 31 දා හොටෙල් එකක එක්කන් යයි. කන්න බොන්න අරන් දුන්නේ අපේ සතුට දැක ගන්නයි. ලක්ෂ 5ක් ඇයට දුන්නේ තෙමෙන වහල නිමවන්නයි. ජපන් කෝස් එක කරන්න දෝනිට හිටි හයිය ඇයයි. ෆෝන් දෙකයි ලැප් එකකුයි ඇගේ දූලට අරන් දුන්නේ. ලොකු අම්මේ කළ ගුණයට කොහොමද ස්තුති
ස්තුති කරන්නේ ලොකු අම්මේ කළ ගුණයට කොහොමද ස්තුති කරන්නේ සසරේ අපේ වාසනාව නුඹයි අපේ පණ